हाँ Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ තියෙන අපිව මුලින්ම විද්‍යාපීඨයට බඳවාගත දවසේ, ඒ කියන්නේ 2026 ජූනි 25 වෙනිදා. ඉතින් මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලාම ඕගනයිස් කරපු ඉවෙන්ට් එක. අපි ක්‍රිකට් මැච් එකක් ඕගනයිස් කරා. ඉතින් ඒක තමයි මේ. ඉතින් මේ තියෙන්නේ අපේ විද්‍යාපීඨයේ මම වැඩිපුරම කැමති තැන. ඒ තමයි බෝධීන් වහන්සේ ගාව. මෙතෙන්ට ගියාම හිතට තියෙන නිදහස ඒක කියන්න වචන නැති තරම්. හරිම ලස්සන පරිසරයක්. ඉතින් මේ තියෙන්නේ අපි ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා උඩවලේ ගියපු ෆීල්ඩ් ට්‍රිප් එක. ඉතින් මේ තියෙන්නේ ඇත්තතුරු සෙවන චූටි අලිපැටව පේජයට කිරි බොන්න එනවා. ඉතින් හරිම ෂෝක්. එයාලට කැම දීලා බලාගන්න එක තමයි මෙතනින් කරන්නේ. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක ඉවරුනහම අපිට තියෙනවා ටැලන්ට් ෂෝ එකක්. ඉතින් මේ තියෙන අපි කරපු පොඩි ටැලන්ට් ෂෝ එකක්. මුලින්ම අපිව ක්ලාස් වලට දාපු දවසේ තමයි ඉතින් මේ ඉතින් අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක්. හරිම ලස්සන පරිසරයක් තමයි ඉතින් අපේ විද්‍යාපීඨෙට තියෙන්නේ. මේ අපේ ඇකඩමික් ඉවර වෙලා හොස්ටල් වලට එනකොට මම ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප් එකක්. හැමෝම ඉතින් අලුතෙන් ඇවිල්ලා යාළුවෝ අඳුනගෙන මේ අපි හොස්ටල් එකේ පොඩි chat එකක් දාන වෙලාවක්. මේ දවස් තමයි ඉතින් අපි විද්‍යාපීඨයට අලුතෙන් එනකොට ඉඳපු සීනියර්ස් අක්කලා අයියලා එයාලගේ සීමාවාසික පුහුණුව සඳහා විද්‍යාපීඨයෙන් අයින් වෙලා යන දවස. පිරිත් සජ්ජායනයක් පවත්වලා අක්කලා අයියලට සුබ පතලා එයාලගේ පත්වීම් ලිපි යාලට බාර දුන්නා. ඉතින් මේ තියෙන්නේ අක්කලා අයියලා ලෙක්චරර් සර්ලා මැඩම්ලා වෙනුවෙන් තිබ්බ ගුරු වන්දනාව. මේ අපේ ක්ලාස් එකේ සාමාන්‍ය ඇකඩමික් දවසක්. අපේ ක්ලාස් එක ඉස්සරහා තියෙන view එක නම් මාරම ලස්සනයි. කඳු වලින් වට වෙලා හරිම ලස්සන view එකක්. ඉතින් සමහර දවසට අපිට ශ්‍රීපද ස්ථානයක් පේනවා. ඉතින් හරිම ෂෝක්. අපිට ඉතින් ඇකඩමික් ඉවර වෙලා හවස ඊස්ටටික් තියෙනවා. ඉතින් ඒ වෙලාවක අපේ යාළුවා භක්ති ගීත පුරුදු වෙන වෙලාවක් තමයි මේ. මේ බලන්නකො ළමයි මොකද්ද තියෙන්නේ කියලා දේ දුන්නක්. ඉතින් මේ හැම වෙලෙම දේ දුනු පායනවා. හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඉතින් අපි අපේ බැජ් එකේ පිරිවෙනමයි හදපු ඇසල කූඩුව බලන්න යන වෙලාවේ ගත්ත පොඩි වීඩියෝ එකක්. හරිම ලස්සන ඇසල කූඩුවක් ඉතින් යාලා හදලා තිබ්බා. මේ තියෙන්නේ ඉතින් අපි තෙමි වැස්සේ ඇසල කූඩුව බලන්න ගිහින් එන ගමන් යාළුවෝ මම ඉඳගෙන හවස පොඩි chat එකක් දාන ගමන් ඉතින් ඔය ඉතින් මේ තියෙන අපිට නිමාඩු දෙන්න කලින් දවසේ ඉතින් කට්ටිය හරිම සතුටින් උද්‍යෝගයෙන් තමයි ඉන්නේ. මොකද මාස එකමාරකින් විතර අපි ගෙදර ගිහින් නැහැනේ. ඉතින් කට්ටිය හරිම සතුටින් ඉන්නේ. අපි වැකේෂන් යන කලින් දවසේ පොඩි TikTok එකක් try කරා. අපි ඉතින් මේ වැකේෂන් යන දවස් දිගටම මේ වගේ වීඩියෝස් වලින් හම්බෙමු. මාව subscribe කරන්න. bye bye.